ඒක නෙමෙයි. නුඹ දන්නවා මා කෙතරම්නම් ධර්මිෂ්ඨව මේ රාජපත්‍යන්තිය පාලනය කරත් මගේ හදවතේ පුදුමාකාර විදියට පාළුවක් කාන්සියක් තිබෙන්නේ. ඒ මග් නිසාද මා පුදුමාකාර විදියට හුදකලා ජීවිතයක් මේ රජමාලිගාව තුළ කල්ගත කරනවා. ඒක නෙමෙයි. දැන් වෙනදා මේ හෝරාවට නෘත්‍ය රාජිනී මණිමේකලාවන් වගේ මේ රාජකීය පත්‍රිප්පුවට ප්‍රවිෂ්ඨ වෙලා මා වෙනුවෙන් ගුණ ගී ගායනා කරනවා. මගේ ආශිර්වාද ලබා ගන්නවා. කිමත නාට්‍යංගනා මණිමේකලා ප්‍රමාද. ඒක තමයි මාන් වගේ තඩේ වේගියක් ගන්න. මම පොඩ්ඩක් බලන්න පරිංගුවතු මාලිකාවේ. හැමදාම මේ හෝරා වෙන විට නම් රාජ සභා කර පිට ප්‍රවිෂ්ඨ වෙනවා. බබිලා මා වෙනුවෙන් ගුණ ගී ගායනා කරනවා. සියලු දිව්‍යන්ගේ දීපාශිර්වාද ලැබෙනවා මණිමේකලා. නුඹ මා සමීපයේ සිටින විට මට මතක් වෙනෝනේ හරි අපූර්ව දෙයක්. කොහොමද මහරජතුමා? මණිමේකලා. මේ රාජ්‍යයේ නුඹ මණිමේකලා නෘත්‍ය රාජිනී තනතුර දැනීම වෙතම මේ රාජ්‍යයේ නෘත්‍ය රාජිනී තනතුර දැරුව වෙන කවුරුත් මේ නුඹගේ මෑණියා. ඒ වචනේ පරිසමාප්තාර්ථයෙන් මේකේ කාර්යය ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කළා. මේ රාජකාරියෙන් ඉවත් වෙන දිනේදී මගෙන් එක්තරා ඉල්ලීමක් කළා. ඇය මගෙන් ඉල්ලීමක් කළා කවදා හෝ මතියන් දිනකදී ඇගේ එකම දිනේ ඌ නුඹ මණිමේකලා භද්‍රිය වුණ විට එළුඹුණෙන් අරතුරුව මේ නෘත්‍ය රාජිනී තනතුරේ නුඹ පිළිහිටන ලෙස ඉතින් ඇගේ රාජකාරියට කරු බොහොම දැක්වීමක් ලෙස ඒ උත්තරීතර වූ නෘත්‍ය රාජිනී තනතුර මා නුඹට පිරිනැමුවා. මට ආඩම්බරයි ඔබතුමා ගැන. ඒ රාජකාරී ඔබතුමා ඒ විදිහට හොඳයි මණිමේකලා. එසේනම් කිවද විවාද වන්නේ මගේ රාජකීය පත්‍රිපෝ වර්ණවත් කරන්න ගීතවත් කරන්න අවසර තිබෙනවා. කඳුල ආදරේ පොඩ්ඩක් පස්සට ගමු. හොඳ. දෙහිට කඩත් තිබේ. ඔව් අම්මට වැඩි දුවන කරනවා නේද? එසේනම් මහට අවසර ලබා දෙන්න මහරජතුමනි. හොඳයි. එසේනම් අවසර තිබෙනවා. සියලු දිව්‍යන්ගේ දීපාශිර්වාද ජයශ්‍රී.
නුඹ මා වෙනුවෙන් ගුණ ගී ගායනා කරලා මගේ ආශිර්වාදය ලබා ගත්තා. එහෙමයි මහරජතුමනි. මේ රාජකීය පන්තිරිප්පුව ඉතාමත් පෞද්ගලික තිබුණේ. මේ පාළුවේ පිරී ගිය රාජකීය පන්තිරිප්පුව එයා වර්ණවත් කරලා ගීතවත් කරලා ආලෝකමත් කළා. එහෙමයි මහරජතුමනි. හොඳයි මම මේකලා එසේනම් හෙට උදෑසන මේ හෝරා විදිම රාජකීය පත්‍රිපුවට ප්‍රවිෂ්ඨ විය යුතු තේරුණාද? හොඳයි මහරජතුමනි. එසේනම් පාට යාමට අවසර ලබා දෙන්න. අවසර තිබෙනවා. ප්‍රවිසමේ මේ කලානේ මේකලා මේ කලා මනි මේකලා මේ කලා ඔව් මනි මේකලා මනි මේ කලා ඒකද මේ කම්බුල පුත් කුමාරුන් දෙපළ රාජසභා ගර්භයෙන් ප්‍රවිෂ්ඨ වෙනවා කියලා සන්නස් පත්‍රයක් එපා තිබුණා.